बुद्धं शरणं गच्छामि बुद्धं शरणं गच्छामि धम्मं शरणं गच्छामि धम्मं शरणं गच्छामि संघं शरणं गच्छामि संघं शरणं गच्छामि ගිලෙම් ඔබේ ගුණමෝරේ ඔබේ දම්සාද වලින් වලින් ඔබ පාදේ තිලෝ වග බුදු සමිඳේ තිලෝ වග බුදු සමිඳේ බුදු සමිඳේ වග බුදු සමිඳේ පින පැත්තට ඇදගෙන යන කුසලයේ පැත්තට ඇදගෙන යන යහපත පැත්තට ඇදගෙන යන කල්යාණ මිත්‍රයෝ මුණ ගැහිම අනේ මොනතරම් භාග්‍යයක්ද නිකන් අපේ ජීවිත දිහා හිතලා බලන්නකෝ නිදහසේ නිකන් කල්යාණ මිත්‍රයෝ අපිව පිනට ඇදගෙන යනවා වගේ නෙමෙයිද කියලා ජීවිතේ ඔයාලා කල්යාණ මිත්‍රයක් සම්පත්තියක් මුණ නොගෙහුණා නම් හිතන්නේවත් නැති පින්කම් වලට පිංගුතුනි මේ සම්බන්ධ වෙලා ඉන්නේ හිතුවේවත් නැති පින්කම් අපිට කරගන්න ලැබුණා අපිව පිනට ඇදගෙන යන කල්යාණ මිත්‍ර සම්පත්තිය අපිට මුණ ගැහුණු නිසා අපිව කුසලයට ඇදගෙන යන කල්යාණ මිත්‍ර සම්පත්තිය අපිට මුණ ගැහිච්ච නිසා කල්යාණ මිත්‍ර සම්පත්තිය අපේ ඇස් පින්කල ඇස් බවට පත් කළා ඒ වගේම පින පුරා ගන්න පිංගුතුනේ අද පේන්න තියෙන ඇස් දෙක හෙට පොට්ට වෙයිද කියලා කවුද දන්නේ අද එහෙන සමම්පත් හෙට නෑහි යයිද කියලා කවුද දන්නේ ඒ නිසා දෝංකාර දෙනකන් හදවත ඇතුල් කරගන්න මේ තමයි කාලය මේ ලැබුණු කාලයේ දශමයක්වත් අපත යන්න දෙන්න එපා අපි ඔක්කොමලා එක ගොඩේ හිටියට පිංගුතුනේ එක එක්කෙනා එක එක විදියට පින් කරගන්නේ අපි ඔක්කොමලා එක ගොඩේ ඉපදිලා එක ගොඩේ මෙහෙම වාසය කළාට අපි එක එක්කෙනාට රැස් වෙන පින එක එක විදියට රැස් වෙන්නේ
ඔයාලා ඔයාලගේ පින බලවත් කරගන්න දක්ෂ විය යුතුයි. එසේ පින් කර ගැනීම උදෙසා තමයි කල්යාණ මිත්‍ර සත්පුරුෂයෝ පිනට පසුබිම් නිර්මාණය කරන්නේ. දැන් ඒ අවස්ථාව අහිමි වෙන්න කලින් කරගන්න දෙයක් කරගන්න කියලා. දැන් එය කරගත් අයට හිත සතුටින් පුරව ගන්න පුළුවන්. ඒ නිසා ජීවිතේ හැම දෙයක්ම ඔහොමයි පින්වතුනි. ගෙවි ගෙවි අවසන් වෙනවා. බුදුරජාණන් වහන්සේ පෙන්නන දාන ආනිසංස පෞද්ගලික දාන 14ක් සාංගික දාන 6ක් විස්තර කරනවා. පෞද්ගලික එක සතෙකුට කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දුන්නොත් ආත්ම 100ක් ආනිසංසයි. මේ දානේ වටිනාකම බුදුරජාණන් වහන්සේ පෙන්නන මහණෙනි බුදු කෙනෙක් තරම් දානික වටිනාකම මේ ලෝකෙ මිනිස්සු දන්නවනම් කොච්චර කුසගින්න හිටියත් තමන්ගේ බත්පතෙන් කොටසක් හරි සතෙකුට හරි දන් දෙන්න. ඒ තරම් ආනිසංසයි. දැන් මතක තියාගන්න අපි වපුරනවට වැඩිය අස්වැන්න ලැබෙනවා. අපි අඹ ගෙඩියක් පැල කරොත් ඒ අඹ ගහෙන් අඹ 100,000 ගාණක් හම්බ වෙනවා. වී ඇටේ විසි කරාට පස්සේ ඒ වී ගහේ කරල් පිටින් එන්නේ. එක ඇටයක් නෙමෙයි. එතකොට ඒ වගේ වපුරනවට වැඩිය අස්වැන්න ලැබෙනවා. එක සතෙකුගේ කුසගින්න නිවා ගන්න ආහාර ටිකක් දුන්නොත් ආත්ම 100ක් සසරේ ආනිසංස ලැබෙනවා. ඊළඟට බුදුහාඳුරෝ පෙන්න මිත්‍යා දෘෂ්ටිකයෙක් වෙන්නත් පුළුවන්. දුස්සීලයෙක් වෙන්න පුළුවන්. එයා දුස්සීලයා පන්සිල් දන්නෙත් නැහැ, පන්සිල් රකින්නෙත් නැහැ, පින්පව් විශ්වාසිකුත් නැහැ, කර්මඵල විශ්වාසිකුත් නැහැ, මිත්‍යා දෘෂ්ටිකයෙක්. හැබැයි අසරණයි. බඩගින්නේ ඉන්නේ. අනේ නෝනා කාලා නැහැ කෑම එකක් කියලා ඉල්ලන. එතකොට අපි අනේ පව් මේ මිනිස්සයා බඩගින්නේ ඉන්න මිනිස්සෙ ඉන්නේ කියලා කෑම වේලක් දුන්නොත් ආත්ම 1000ක් ආනිසංසයි කියන්නේ. එතකොට හිතන් ලසන්ත දැන් අපි ගමු අර වගේ ආත්ම 1000ක් ආනිසංස පිනක් මේ මිත්‍යා දෘෂ්ටික වුණත් දුස්සීල වුණත් කෙනෙකුට දෙන්නේ. අපි කාට හරි හිඟන්නේකට දෙන එක වැලැක්කුවා කියලා හිතන්න. දෙන්න එපා ඕක හොරේ. දෙන්න එක ඕක අධිපුකාරයෙක් කියන. ඕක කුඩුකාරයෙක් කියන. ඔය වගේ කියලා කොච්චරනම් හිඟන්නට දෙන එක වළක්වනයි ඉන්නවනේ. එතකොට ඒ තුල වෙන්නේ තමා බුදුරජාණන් වහන්සේ පෙන්න දානයක් නොදී ඉන්නවට වැඩිය භයානකයි දෙන දානි වළක්වන. දැන් අපි හිතමු කවුරු හරි මසුරුකම නිසා මම නම් දන් දෙන්නේ නැහැ කියලා හිතාගෙන ඉන්නවා. එතකොට ඒක තමන්ට දානයක් වළක්වන කෙනා 3 දෙනෙකුට අනර්ථයක් කරනවා. එකක් තමයි දන් දෙන කෙනාට ලැබෙන්න තිබ්බ පින ඔහුට අහිමි කරනවා. ලැබෙන කෙනාගේ ලාභය නැති කරනවා. ඒ දෙන්නටම කලින් තමන්ගේ ගුණේ නසා ගන්නවා. එතකොට දෙන කෙනාගේ පිනයි ලැබෙන කෙනාගේ ලාභයයි තමන්ගේ ගුණයයි තුනම නසා ගන්නවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ කවදාවත් කෙනෙක්ගේ දානයක් වළක්වන්නේ එක තැනකට කෙනෙකුට දන් දෙන්න බැරුව දන් දෙන කෙනෙක් වෙනුවෙන් කටි යොමු කළත් එතන මේ ඒ දිව්‍ය ආත්මයක් ගැන තියෙන්නේ. එතකොට තවත් ප්‍රේතයෙක් ගැන තියෙන අකුසල් කරපු ප්‍රේතයෙක්. හැබැයි මේ ප්‍රේතයාගේ එක අතක් දිව්‍යමය අතක් වගේ. ඒ අතෙන් යමක් ගත්තොත් ඒක මොකුත් වෙන්නේ දැන් අනිත් අතෙන් ආහාර ගන්නකොට දෙකෙන් යම් දෙයක් ගත්ත ගමන් ඒක පිලුණු වෙනවා කියලා. කිසිම දෙයක්. අර අතෙන් ගන්න දේ විතරයි කියනවා. ඒක ප්‍රනීත විදියට ගන්න පුළුවන්. ඒකට හේතුව තමම මසුරුයි. තමන් දීලා නැහැ. නමුත් හිඟන්න ආවට පස්සේ එක ගෙදරක් තියෙනවා. ඒ ගෙදර දාන දෙනවා. අන්න අර ගෙදරට යනවා කියලා. ඒ අතෙන් තමයි තියෙන පෙන්න. ඒකේ විපාකේ ලැබුණා කියලා. ඒකෝට ඒ වගේ සසරේ තියෙනවා කෙනෙකුට දානයක් නොදී හිටියන් දන් දෙන තැනකට යොමු කරා. දන්සැලකට හරි අන්න අතන්ට හරි මෙහෙම තැනක් තියෙනවා කියලා යොමු කිරීමත් විශාල පිනක් තියෙනවා. එතකොට ඔය මිත්‍යා දෘෂ්ටික දුස්සීලයකට දුන්නත් ආත්ම 1000ක් ආනිසංසයි. ඊළඟට කෙනෙක් ඉන්නවා අපි හිතමු ඕනෑම ආගමක ලසන්ත දැන් ආගම පැත්තක කාටවත් කරදරයක් නැති ගුණයහපත් තමන්ගේ පාඩුවේ ගුණයහපත් ජීවිත ගත කරන අසරණ මිනිස්සු ඉන්නවානේ. එවැනි කෙනෙක්ගේ ගුණයක් සලකලා මෙයා මොන දෘෂ්ටියක් දරාගෙන හිටියත් ගුණයහපත් කෙනෙක් නේ කියන අදහසෙන් ඒ කෙනාට කුසගින්න නිවන්න දුන්නොත් ආත්ම 10000ක් ආනිසංසයි. ඊළඟට පෙන්නවා තිරුවන් සරණ ගිය සම්මාදිට්ඨිය කර්මඵල විශ්වාස කරන පින්පව් විශ්වාස කරන සිල්වතෙකුට අපි හිතමු පොයි දවසක එක්කෙනෙක් ගැන කියන්නේ. එක සිල්ලත් එක්ක උපාසක කෙනෙක් ඉන්නවා කෑම වේලක් හම්බෙලා නැහැ. අපි අපේ බත්පත හරි දෙනවනේ ආච්චිය හරි අම්මා හරි කියලා අපි දෙනවා. මේ එක සිල් කෙනෙකුට එක ආහාර වේලක් දුන්නොත් සිල්වත් කෙනෙකුට ආත්ම ලක්ෂයක් ආනිසංසයි. එතනින් එහාට අනන්තයි අප්පමෙයයි මොකද මාර්ගඵලලාභින් ගැන කියන්නේ. එතකොට අපිට පේනවා සතෙකුට දුන්නත් ආනිසංසයක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ මේ දානේ කොච්චර විස්තර කරනවද කියන ඔහොම පෙන්නලා අන්තිමට බුදුරජාණන් වහන්සේ වදාළ මහණෙනි උයා පිහාගත්ත වාචනයක් හොදලා විසි කරත්
මේ ඉඳුල් වතුර මහ පොළොවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා කියලා හිතන්න. ඒ චේතනාව තමයි ඒ වැඩේ. චේතනා මොකද පින රැස් වෙන්නේ දානේ වාජනේවත් දානේ වට්ටියකවත් ගෙනියන බෙදන හැන්දකවත් නෙමෙයි. පින රැස් වෙන්නේ අපේ චේතනාව. ඇත්තට මේ පින ගැන නොදන්න නිසා පින් කරගන්න බෑ. නොදන්නකම අවබෝධයක් නැති. බුදුරජාණන් වහන්සේ පෙන්නනවා ඉඳුල් වතුර ටිකක් හොදලා විසි කරත් මේ මහ පොළොවේ ඉන්න ප්‍රාණියෙකුට ආහාරයක් වේවා කියන මෛත්‍රී සිත තියෙනවා නම් චේතනාව ඒක දානමය පිනක්. ඉඳුල් වතුර ටික විසි කරනකොට කවුරු සල්ලි ගන්නවද? පින ගැන දන්න කෙනාට තමන්ගේ බත්පතෙන් කොටසක් සතෙකුට දුන්නත් ආත්ම 100ක් ආනිසංසයි. එතකොට බලන්න හරියට පින කියන්නේ මොකක්ද පින රැස් වෙන්නේ කොහොමද කියලා මේ චේතනාවේ පින රැස් වෙන හැටි දන්නවනම් තමන්ට ජීවිතේ කොච්චර පින් කරගන්න පුළුවන්ද කියලා.